ආදරෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම මගේ කිචන් එකේ කරපු පොඩි වැඩ ටිකක් තමයි අරගෙන ආවේ. ඉතින් දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ chicken burger ටිකක් හදාගන්න. මේක මම freezer කරලා තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මට උවමනා වෙන වෙලාවකට හදිස්සියකට එහෙම ගන්න ලේසි වෙන්න හින්දා තමයි මේ විදිහට මම ප්‍රෙප් කරලා තියාගන්නේ. ඉතින් කලිනුත් මගේ වීඩියෝ එකක් තිබ්බනේ මට අවශ්‍ය කරන දේවල් මේ විදිහට ලෑස්ති කරලා ෆ්‍රීසර් කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මං කිව්වා ඒ විදිහේ තව රෙසිපි ටිකක් තියෙනවා. ඒවත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් කියලා. ඉතින් ඕගොල්ලොත් මේ දේවල්ම ප්‍රෙප් කරලා තියාගන්න ඕන කියලා දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට ලේසි දේවල් ලෑස්ති කරලා තියාගන්න පුළුවන්. ඉතින් මට ලේසි දේවල් අපේ ගෙදර නිතරම වගේ පාවිච්චි වෙන දේවල් කන දේවල් තමයි මම මේ ලෑස්ති කරලා තියාගන්නේ. විශේෂයෙන්ම පොඩි අය ඉද්දි ඉතින් ඒගොල්ලෝ අන්තිම මොහොතේ කියනවනේ මේ දේවල් ඕන කන්න කියලා. ඉතින් ගොඩක් මේගොල්ලෝ හින්දා තමයි මම මේ විදිහට ලෑස්ති කරලා තියාගන්නේ. එතකොට මට ඉතින් ඉක්මනටම හදලා දෙන්න පුළුවන්. මේ chicken burgers ටික මම හදන්නේ ගොඩක්ම හස්බන්ඩ්ට වැඩට ගෙනියන්නත් එක්කම තමයි. ඉතින් එයා පාන්දර ටිකක් කලින් වැඩට යනවා. එතකොට මට ඉතින් හදලා දෙන්න හරිම ලේසි. මේ තියෙන්නේ මේ විදිහට මම ෆ්‍රීසර් කරපු බෙල් පෙපර් ටිකක්. මේක මම මේ විදිහට ෆ්‍රීසර් කරේ මොකද ෆ්‍රිජ් එකේ ගොඩක් කල් බෙල් පෙපර් තියාගන්න බෑ. ටිකක් සවුත් වෙන්න බලනවා. ඉතින් වැඩිපුර අඩුවට තියෙන වෙලාවට බෙල් පෙපර් ගෙනල්ලා කපලා මේ විදිහට ෆ්‍රීසර් කරලා තියෙන එක ගොඩාක් හොඳයි. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට අපි හදාගන්න රෙසිපි එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මමත් ගෙදරට ගෙනාපුවාම ගෙදරට ගේන ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය ප්‍රමාණය නිකන් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියලා ඉතුරු භාගයේ කපලා මේ විදිහට ෆ්‍රීසර් කරගන්නවා. නැත්තම් ෆ්‍රිජ් එකේ තියෙද්දි ඉතින් ඉක්මනටම සවුත් වෙන නිසා. ඔන්න ඉතින් පෑන්කේක් රෙසිපි එක මගෙන් ඉල්ලපු එක්කෙනාට තමයි මෙන්න මේ පෑන්කේක් මික්ස් එක. මේකට මම පාන් පිටි කෝප්ප 2ක් ගත්තා. ඊට පස්සේ බේකින් සෝඩා තේ හැඳි භාගයයි, බේකින් පවුඩර් තේ හැන්දයි, ලුණු තේ හැඳි කාලක් දාගත්තා මම මේකට. කැමති නම් මේකට සීනි දාගත්ත හැකි. මම සීනි දාන්නේ නැහැ. මොකද පෑන් කේක්ස් හදන වෙලාවට මම මේකට මේපල් සිරප් ටිකක් එකතු කරගන්න හින්දා. ඉතින් මේ පෑන් කේක් මික්ස් එක හදලා ගොඩක් දවස් තියාගන්න පුළුවන්. මේකෙන් එක පෑන් කේක් මික්ස් එකෙන් එක කෝප් එකට බිත්තරයකුයි කිරි කෝප්ප භාගිකුයි ඒත් එක්කම බටර් මේස හැඳි 2ක් දිය කරලා කැමති නම් සීනි එහෙම නැත්නම් මේපල් සිරප් හරි මී පැණි හරි දාගන්න පුළුවන්. ඉතින් ওই දේවල් ටික දාලා තමයි පෑන් කේක්ස් ටික හදාගන්නේ. ඉතින් කලින්ම මම පෑන් කේක් මික්ස් එක හදලා මේ විදිහට තියාගන්නවා. එතකොට මට උදේට කිසිම කරදරයක් නැතුව ඉක්මනට පෑන් කේක්ස් හදාගන්න පුළුවන්.
ඉතින් මේ දේවල් ලෑස්ති කරන අතරතුර ඔන්න අද රෑට පොඩි අයට ලසාඤ්ඤා වුණා කියලා කිව්වා. ඇත්තටම දැන් ගොඩාක් දවස් ඉඳලා මගෙන් ඉල්ලනවා ලසාඤ්ඤා හදලා දෙන්න කියලා. මම බඩුත් ගෙදර ගෙනල්ලා තිබ්බේ. ඒ වුණාට ඉතින් මට වෙලාවක් හම්බුනේ නෑ මේ ටික හදලා දෙන්න. ඉතින් මං හිතුවා අද හදලා දෙන්න ඕනි කියලා. ඉතින් ඒකත් මේ වීඩියෝ එකටම එකතු කරා. මුලින්ම මම ලූණු ටිකක්, කැරට් අලයක්, ඒත් එක්කම සුදු ලූණු බික් ටිකක් මේ විදිහට පොඩියට කපා ගන්නවා. පෑන් එක රත් වෙන්න තියලා මම කලින් පෙන්නපු චිකන් එක ඒකට දාගන්නවා. ඉතින් මං පොඩි අයට චිකන් එකෙන් තමයි අද ලසාඤ්ඤා එක හදන්නේ. කැමති නම් මේකට බීෆ්, පෝක් දාගන්න පුළුවන්. ඉතින් චිකන් එකේ තියෙන වතුර ටික හොඳටම ගියාට පස්සේ මම අර කලින් කපාගත්තු කැරට්, එතකොට ලූණු, සුදු ලූණු ටික දාලා මම ඔලිව් ඔයිල් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මෙන්න මේ සෝස් එක දාගන්නවා. ඉතින් දාලා අඩු ගින්දරේ මම පැය භාගයක් විනාඩි 40ක් විතර වගේ මේක හොඳට උයා ගන්නවා. මේකට මම බැසිලිකෝ කොළ ටිකකුත් දැම්මා. ෆ්‍රෙෂ් ඒවා නම් නෙමෙයි, ෆ්‍රීසර් කරලා තිබ්බ ඒවා. ඊළඟට ලුණු ගම්මිරිස් ටිකක් මේකට දාගත්තා. කලින්ම මම මැරිනේට් වෙන්න තිබ්බ චිකන් එක මෙන්න මේ විදිහට පොඩි පොඩි බර්ගර්ස් වලට හදාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම ෆ්‍රීසර් එකේ මේ උඩ කොටසේ තියෙනවා මෙන්න මේ වගේ ලොකු ට්‍රේ එකක්. ඉතින් ඒකට දාලා තමයි මම ෆ්‍රීසර් කරන්න දාගන්නේ. පස්සේ හවස් වෙලා මම උර එකට දාලා මේක ෆ්‍රීසර් එකෙන් තියාගන්නවා. ඉතින් ඔන්න මම ආස කරන තවත් දෙයක් තමයි රීෆිල් කරන වැඩේ. ඉතින් ඒක නම් මං හරිම ආසාවෙන් කරන්නේ. ඔන්න ගෙදරට ගෙන ආපු පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා මට රීෆිල් කරගන්න. ඉතින් ඒ දේවලුත් මම මේ විදිහට ලෑස්ති කරලා තියාගන්නවා. ඇක්ෂන් එකට ගිය වෙලාවේ මම මෙන්න මේ බනානා චිප්ස් පැකට් දෙක අරගත්තා.
මේක කලිනුත් මං අරන් තියෙනවා. මේක ගොඩක් රසයි. ඉතින් මං ආස නිසා මේකෙන් පැකට් 2ක් අරගත්තා. මේකේ ඩේට් එකක් 2026 වෙනකන් තිබ්බා. ඉතින් ඒක හින්දා තමයි පැකට් දෙකක්ම ගත්තේ. මං හිතුවා මේකත් පොඩි බෝතලයකට දාලා කොෆි ඒරියා එකෙන්ම තියාගන්නවා කියලා මට පේන්න. එතකොට ඉතින් දකිද්දි නිතරම කැවෙන නිසා එහෙම නැත්තම් මේක අපරාදේ මේක කබඩ් එක ඇතුලෙන් තිබ්බොත් ඕක මතක් වෙන්නේ නැහැ මට කන්න. ඒක නිසා මට පේන තැනකින් මම මේකත් තියාගන්නවා. ඊළඟට ඉතින් ඔන්න මගේ තේ කොළ ටික. පරණ ඒවා ටික මම උඩට වෙන්න දාලා අලුතෙන් ගෙනාපු එක තමයි බෝතලේ යටටම දාගන්නේ. ඔන්න ඉතින් මම උදේ හදාගත්තු චිකන් බර්ගර්ස් ටික තමයි මේ තියෙන්නේ. මේක දැන් නම් හොඳටම ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මේ ට්‍රේ එක අයින් කරලා මම දැන් මේ ටික උරේකට දාලා ආයෙ ෆ්‍රීසර් එකට දාගන්නවා. ඉතින් අවශ්‍ය වෙලාවට මේකෙන් අරන් ගැඹුරු තෙලේ නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් දාලා දෙපැත්ත හොඳට බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් සාමාන්‍යයෙන් මම ඉතින් ලෑස්ති කරලා තියාගන්නවා. ඊට කලින් දවස් 2-3කට කලින් මම බර්ගර් බන්ස් ටිකක් ලෑස්ති කරගත්තා. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ විදිහට ලෑස්ති කරලා තියාගත්තාම ඇත්තටම මට හරිම ලේසියි. පැය 2කට 3කට විතර කලින් එළියෙන් තිබ්බහම හොඳටම කූල් ගියාට පස්සේ ඉතින් හොඳ සොෆ්ට් එකට බන් එක ගන්න පුළුවන්. ඉතින් පොඩි අය හදිස්සියෙම බර්ගර් එකක් කන්න ඕන කිව්වොත් ඔන්න ඉතින් මට ආයේ කඩෙන් ගෙනල්ලා දෙන්න දෙයක් නැහැ. මම ගෙදර හදලා තියෙන නිසා. ඉස්සර නම් එහෙම තමයි. ඉතින් ඉල්ලපුවාම මැක්ඩොනල්ඩ් එකෙන් ඕඩර් කරලා ගේනවා. ඉතින් ඊට වඩා මේ විදිය හොඳයි. ඉතින් හදලා තියාගත්තාම පොඩි අයට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම කලින් හදාගත්තු බර්ගර් බන්ස්. මේකෙන් දැන් 4ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මම 10ක් විතර හැදුවා. ආයේ මේ වගේ දේවල් ප්‍රෙප් කරන වෙලාවට ඔයගොල්ලොත් එක්ක මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. ඉතින් ඒ ටික ඉවර කරලා ඔන්න ඉතින් මම ලසාඤ්ඤා එක හදන්න යන්නේ.
මම මේ හදන විදිහ මම ඉස්සර ඉඳන්ම මේ විදිහට තමයි හදන්නේ. මේකට මම white sauce එක දාගන්නවා. ඒත් එක්කම cheddar cheese, mozzarella cheese එක දාගන්නවා. ඒ දෙක තමයි අද මම මේ ලසාන්යා එකට දාගන්නේ. ඉතින් මම oven එක ප්‍රී හීට් වෙන්න තියලායි තිබ්බේ. ඔන්න ඉතින් මම දැන් අන්තිම ලේයර් එකක් දාගෙන ඉවරයි. මේකේ උඩට මම චීස් ටික දාලා ඊට පස්සේ ෆොයිල් එකකින් වහලා තමයි oven එකට දාගන්නේ. මේක මම ෆ්‍රෙෂ් ලසාන්යා ෂීට් එක ගත්තු නිසා මේකේ ගහලා තිබ්බා විනාඩි 20ක් දාපුවම ඇති කියලා. මම ඒ වුණාට මේක පැය භාගයක් විතර oven එකේ තිබ්බා. ඉතින් ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම මේකට හදපු සෝස් එක ඉතුරු වෙලා තිබ්බා. ඒකත් මම බෝතලයකට දාලා ෆ්‍රීසර් එකේ දාගන්නවා. හදිසි වෙලාවකට මට අරගන්න පුළුවන් වෙන්න. ඉතින් ඔන්න ලසාන්යා එක හදලා ඉවරයි. මේක හදලා ඉවරෙද්දි ටිකක් වෙලා ගියා. ඔන්න ඉතින් දැන් තමයි oven එකෙන් එළියට ගත්තේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙන්න ඇති කියලා. ඉතින් කැමති නම් ලයික් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.